හරි අපි 43 වෙනි ප්‍රශ්නේ බලමු. බිඳු ජල සම්පාදන පද්ධතියක් පිළිබඳ සාවද්‍ය ප්‍රකාශනය වන්නේ කියලා තමයි අහන්නේ. මොකද්ද වැරදි ප්‍රකාශනය තමයි අහන්නේ බිඳු ජල සම්පාදන පද්ධතියක් පිළිබඳ. මොකද්ද මේ බිඳු ජල සම්පාදන පද්ධතියක් කියන්නේ? බිඳු ජල සම්පාදන පද්ධතියක් කියන්නේ පාර්ශික නල පීඩනයක් යටතේ පාර්ශික නල ඔස්සේ ගලා එනවන ජලය එව්වා විමෝචක මගින් භෝගයේ මූල මණ්ඩල කලාපයට ලබා දීමේ ක්‍රියාවල පද්ධතියක් තමයි මේ බිඳු ජල සම්පාදන පද්ධතිය කියන්නේ. ඒ කියන්නේ පාර්ශික නල පීඩනයක් යටතේ පාර්ශික නල ඔස්සේ ගලා එන ජලය විමෝචක මගින් භෝගයේ මූල මණ්ඩලයට ජලය ලබා දීමේ ක්‍රියාවලිය සහිත පද්ධතියක් තමයි මේ බිඳු ජල සම්පාදන පද්ධතියක් කියන්නේ. හරිද? මේ බිඳු ජල සම්පාදන පද්ධතියක ප්‍රධාන අංග කොටස් තියෙනවා. හරිද? පළවෙනි එක තමයි මේකට ජල පොම්පයක් තියෙනවා. හරිද? මෙතන ජල ප්‍රභේදයට හයි කරලා ජල පොම්පයක් තියෙනවා. මේ ජල පොම්පය සාමාන්‍ය ජල පොම්පේ කාර්යක්ෂමතාවය මේ බිඳු ජල සම්පාදන පද්ධතියක් සඳහා යොදා ගන්නා ජල පොම්පේ කාර්යක්ෂමතාවය 150ක් පවන වෙන්න ඕනේ. හරිද? 150ක් පවන වෙන්න ඕනේ. යොදාගන්නේ අපි කේන්ද්‍ර අපසාරී පොම්ප. හරිද? කේන්ද්‍ර අපසාරී පොම්ප තමයි යොදාගන්නේ. ඊට පස්සේ මේවා ප්‍රධාන පාලක ඒකයට එනවා. මේ ජලයේ පීඩනයක් යටතේ මේ ජල පොම්පේ කාර්ය ජලයේ පීඩනය ඒකාකාරීව පවත්වා ගැනීමට තමයි මේ ජල පොම්පේ කාර්යය. දැන් මේක පීඩනයක් යටතේ එනවනේ. මේක ප්‍රධාන පාලක ඒකකයට එනවා. ප්‍රධාන පාලක ඒකකය. ප්‍රධාන පාලක ඒකකයේ කොටස් කිහිපයක් තියෙනවා. මොනවද? ජල පෙරණ තියෙනවා. අය ජල මිනුම් උපාංග තියෙනවා. අය පීඩන පාලක තියෙනවා. පීඩන පාලක තියෙනවා. ජල මිනුම් උපාංග තියෙනවා. ජල කරාම තියෙනවා. වායු හා රිත්තක නිදහස් කිරීමේ කපාට තියෙනවා. අය ජලය ආපසු නොගලන කපාට තියෙනවා. ඒ කපාට වලින් ඇවිත් අවශ්‍යතාවය වුණොත් අපිට පොහොර ඒකකයක් තියෙනවා. හරිද? මේ වගේ ඇවිත් ප්‍රධාන නල මාර්ගයට එනවා. ප්‍රධාන නල වලට එනවා. ප්‍රධාන නල වලින් ශ්‍රේෂ්ඨ කොටස් වලට රැගෙන යන්න උපප්‍රධාන නල තියෙනවා. උපප්‍රධාන නල තියෙනවා. උපප්‍රධාන නලේ මේ භෝගයේ හැම භෝගයකටම යන්න පාර්ශික නල තියෙනවා. මොකද්ද? ප්‍රධාන නල තියෙනවා. උපප්‍රධාන නල තියෙනවා. උපප්‍රධාන නල වලට සම්බන්ධ වෙලා පාර්ශික නල තියෙනවා. භෝගයේ ශ්‍රේෂ්ඨයේ හැම භෝගයක් අතරටම යන්න. හරිද? ඊට පස්සේ මේ පාර්ශික නල වලට විමෝචක සම්බන්ධ කරලා තියෙනවා. හරිද? මේ විමෝචක සම්බන්ධයේ පාර්ශික නලයට විමෝචක සම්බන්ධ කිරීම අනුව මේ ඇතුළතින් සම්බන්ධ කරනවා ඉන්ලයින්. හරිද? පිටතින් සවි කරනවා නම් බාහිරින් සවි කරනවා නම් ඔන්ලයින් විමෝචක රිපස් කියලා හඳුන්වනවා. හරිද? මේ විමෝචක වලින් භෝගයේ මූල මණ්ඩලයට ලබා දීමක් තමයි සිදු කරන්නේ. මේකේ වාසි තියෙනවා. මේ බිඳු ජල සම්පාදන පද්ධතියේ වාසි මොනවද? වල් පැලෑටි පාලනය කරන්න පුළුවන්. වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. ආය පාංශුක ආධිනයක් සිදු වෙන්නේ නැහැ. ජල සම්පාදන කාර්යක්ෂමතාවය වැඩි. ආය ජල හානිය අඩුයි. ඒ වගේ වාසි ගොඩාක් තියෙනවා. හරිද? ඒකේ අවාසිත් තියෙනවා. මොනවද අවාසි? මේක වියදම් වැඩි ක්‍රමයක්. අනිත් ක්‍රම වලට සාපේක්ෂව ඒ කියන්නේ පිටාල ජල සම්පාදන ක්‍රම වලට සාපේක්ෂව මේක වියදම් වැඩි ක්‍රමයක්. හරිද? මේක වියදම් වැඩි ක්‍රමයක්. හරිනේ? ආවාසි. හරිද? දැන් අපි ප්‍රශ්නේ බලමු. ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? 43 වෙනි ප්‍රශ්නය. අධික සුළං සහිත වියලි කලාපයට යෝග්‍ය වේ. ඔව් අධික සුළං සහිත වියලි කලාපයට යෝග්‍යයිනේ. මේ බිඳු ජල සම්පාදන පද්ධතිය සුළං සහිත. මේ කියන්නේ විසුණු ජල සම්පාදන පද්ධතිය වල විසුණුමක් වාගෙන ජලය ලබා දෙන්නේ. එතකොට සුළඟ හමාගෙන එද්දී මේව ඔහේ යන්න පුළුවන්. ඒ කියන්නේ ජලය අපතේ යන්න පුළුවන්නේ. ඒ හින්දා මේක බිඳු ජල සම්පාදන පද්ධතිය භෝගයේ විමෝචක වගේ භෝගයේ මූල මණ්ඩලයට බිඳු ලෙස තමයි ලබා දෙන්නේ. ඒ හින්දා අධික සුළං සහිත ප්‍රදේශ වලට මේක යෝග්‍යයි. ඒ කියන්නේ හරිනේ මේක නිවැරදි. සාවද්‍ය ප්‍රකාශනය යහන්නේ. ඒ හින්දා ඒක හරි. හරිද? ඒ හින්දා උත්තරේ වැරදි. එක වැරදි. දෙක මොකක්ද කියලා තියෙන්නේ? පාර්ශික හා විසර්ජන නල අතර විසර්ජන පරිමාව පාර්ශික හා විසර්ජන නල අතර විසර්ජන පරිමාව වෙනස 100ට 10ට වඩා වැඩි විය යුතුය. පාර්ශික නලවල විසර්ජන ජල පරිමාව 100ට මේකෙන් 10ට වඩා වැඩි විය යුතුය. 100ට 10ට වඩා වැඩි වෙන්න ඕනේ නැහැ. 100ට 10ට වඩා අඩු වෙන්න ඕනේ. මේකේ තියෙනවා විසර්ජන විචලතා ප්‍රතිශතය. පාර්ශික නලවල මේ ප්‍රශ්නය හැදෙන්න ඕනේ. හරිද? පාර්ශික විසර්ජන නල අතර විසර්ජන පරිමාණ වෙනස 10ට වඩා වැඩි විය යුතුයි. මේකේ විසර්ජන විචලතා ප්‍රතිශතය කියලා හැදෙන්න ඕනේ. විසර්ජන විචලතා ප්‍රතිශතය
110ට වඩා අඩු විය යුතුය කියලා තමයි එන්න ඕනේ. මේක දීලා තියෙන්නේ වැඩි විය යුතු කියලා. හරිද? ඒ කියන්නේ විසර්ජන විචලතා ප්‍රතිශතය කියන්නේ පාර්ශ්වික නලයේ මේ පාර්ශ්වික නලයේ පළවෙනි විමෝචකයෙන් වැටෙන ජල පරිමාව තියෙන පැයකට දැන් සාමාන්‍ය ඔයා හිතන්න මේ මෙහෙම තියෙනවා පාර්ශ්වික නලය. හරිද? මේකේ විමෝචක තියෙනවනේ. මේ විමෝචක සම්බන්ධ කරලා තියෙනවා. මේ විමෝචක සම්බන්ධ කරලා තියෙද්දි මේ පාර්ශ්වික නලයේ ආරම්භ විමෝචකයේ තියෙන්නේ. මේ ආරම්භ විමෝචකයෙන් පැයකට වැටෙන ජල පරිමාව සහ මේ පාර්ශ්වික නලයේ අවසාන විමෝචකයේ තියෙන්නේ. මේ අවසාන විමෝචකයෙන් වැටෙන ජල පරිමාව පැයකට ඒ දෙක අතර වෙනසට මේ පාර්ශ්වික නලයේ පළවෙනි විමෝචකයෙන් වැටෙන විමෝචකයේ ජල පරිමාවයේ අනුපාතය තමයි මේ විසර්ජන විචලතා ප්‍රතිශතය කියන්නේ. ඒක 100ෙන් ගුණ කරාම එනවා. හරිද? ඒ කියන්නේ මම කියන්නම් මේකේ පැයකට වැටෙනවා ලීටර් 10ක්. 10ට වඩා වැටෙනවා. මම නිකන් උදාහරණයක් ගන්නද මේකෙන් වැටෙනවා 5. හරිද? ඊට පස්සේ කොහොමද විසර්ජන විචලතා ප්‍රතිශතය හොයන්නේ? 10 අඩු කරනවා 5. මම කියවනේ මේක පැයකට මේ පළමු විමෝචකයෙන් වැටෙන ලීටර් ගාන මේ අවසාන විමෝචකයෙන් වැටෙන ලීටර් ගානේ වෙනසට පළමු විමෝචකයෙන් වැටෙන ලීටර් ගානේ අනුපාතයේ ප්‍රතිශතය තමයි මේ විසර්ජන විචලතා ප්‍රතිශතය කියන්නේ. දැන් බලන්න සාමාන්‍යයෙන් මේක බෙදුවාම 5යි 10යි 100ෙන් ගුණ කරාම 10යි 50. ඒ කියන්නේ මේක හොඳ නෑනේ. මේක අඩු වෙන්න නෙමෙයි මේක අඩු වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ දැන් ඔයාලා සාමාන්‍යයෙන් දැන් මේකට 5 ලීටරේ මම 5 ලීටර අරන් ගත්තේ. ඔයා හිතන්න මේකට 9 ලීටර ගත්ත කියලා. ඒ කියන්නේ මේ පද්ධතිය හොඳයිනේ. දැන් මේකනුත් 10ක් වැටෙනවා මෙතනින් 9ක් වැටෙනවා. ඒ කියන්නේ මේ පද්ධතිය තමයි හොඳයි. ඒතකොට බලන්න 10 අඩු කිරීම 9 100ට. හරිද? එතකොට දුවාම 100ට 10යි. 100ට 10යි කියන්නේ මේක හොදට හම්බ වෙනවා. ඒ කියන්නේ මේ පළවෙනි විමෝචකයෙන් වැටෙන ගානටම මේ අවසාන විමෝචකෙනත් වැටෙනවා. මේක කරුමේ දැන් 10 වුණොත් 10 නෙමෙයි 9.9ක් වගේ වුණා 0.1යි. එතකොට වෙනස කියේ 0.1යි. මේක 10යි ගත්තාම 100යි. බෙදුවාම මේක බෙදුවා 100ට 1යි. ඒ කියන්නේ හොඳම තත්ත්වය තියෙනවානේ. මේ අවසාන විමෝචක හරියටම විසර්ජන විචලතා ප්‍රතිශතය කියන්නේ ආරම්භ විමෝචකයෙන් වැටෙන ජල පරිමාව අවසානයේ වැටෙන ජල පරිමාවයේ වෙනසට ආරම්භ විමෝචකයෙන් වැටෙන ජල පරිමාවයේ අනුපාතයේ ප්‍රතිශතය තමයි මේ විසර්ජන විචලතා ප්‍රතිශතය කියන්නේ. ඒක 10ට වඩා වැඩි වුණොත් අඩු අවුල්නේ. ඒ කියන්නේ දැන් 150ක් ආවා. අපි 5ක් දාලා හදද්දී 150ක් ආවා. ඒ කියන්නේ අවුල්නේ. මෙතනින් 5ක් වැටෙනවා නම් අවුල් නැහැ. මෙතනින් 10ම වැටෙනවා නම් හොඳයි. 10ක් වැටෙනවා නම් මෙතන බිඳුව. මෙතන බිඳුවයි 100. ඒ කියන්නේ හොඳයි. විචලතා ප්‍රතිශතය හොඳයි. හරිද? ඒක තමයි කියන්නේ. එතකොට මේ කියන්නේ විසර්ජන විචලතා ප්‍රතිශතය 110ට වඩා වැඩි විය යුතුයි. 110ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ හින්දා ඒක තමයි උත්තරේ. අපි අනිත් ඒවාත් බලමු. ආරක්ෂිත ගෘහයක් තුළ ඝන මාධ්‍ය තුළ වගාවන් සඳහා භාවිතා කරන ප්‍රතිචක්‍රීකරණ ජලයුද භාවිතා කළා එක. ඒකත් හරි. සුද්ධ පෝෂක ලබා දියකෝ. ඕර එකකයක් තියෙනවා අපිට සුද්ධ පෝෂක උනත් ලබා දෙන්න පුළුවන්. එතකොට අපිට 43ට උත්තරේ 2. 43ට උත්තරේ 2. විසර්ජන විචලතා ප්‍රතිශතය ඒ කියන්නේ අපිට පළවෙනි විමෝචකයෙන් 10ක් වැටලා අවසාන විමෝචකයෙන් අපිට මේ භෝගයේ මූල මණ්ඩල ඒ කියන්නේ භෝගය ලබා දෙන්න ඕනේ. දැන් ඔයාලා හිතන්න අරකින් 10ක් වැටලා අවසාන විමෝචකයෙන් කීයක්වත් වැටෙන්න. එතකොට වෙනස කීයද? වෙනස කීය 10යිනේ. එතකොට 100ට 100යි. ඒ කියන්නේ වැඩක් නැහැ නේ පද්ධතිය. ඒ පද්ධතිය වැඩක් නැහැ. මේ වෙනස විචලතා ප්‍රතිශතයේ වෙනස අඩු වෙන තරමට තමයි හොඳ. අඩු වෙන තරමට තමයි හොඳ. හරිද? ඒ කියන්නේ විසර්ජන විචලතා ප්‍රතිශතය සමානයි ආරම්භක විමෝචකයෙන් පැයකට ලැබෙන ජල පරිමාව අවසාන විමෝචකයෙන් ලැබෙන ජල පරිමාව බෙදීම ආරම්භක විමෝචකයෙන් ලැබෙන ජල පරිමාවේ ප්‍රතිශත ගුණ කිරීම 100. මේක තමයි විසර්ජන විචලතා ප්‍රතිශතය කියන්නේ. හරිද? අපි ඊළඟ ප්‍රශ්නේ කතා කරමු. 44 වෙනි ප්‍රශ්නේ.